ඔන්න අපි අපේ සිවිල් ප්‍රැක්ටිකල් වල සිවිල් තාක්ෂණයේ ප්‍රැක්ටිකල් වල වැදගත්ම ප්‍රැක්ටිකල් එකක් තමයි දන්වැල් මැනුම. අපි දන්වැල් මැනුමක් කරන්න හදන්නේ. ඔයාලා ප්‍රැක්ටිකල් වලට ගියාට පස්සේ ඔයාලට අනිවාර්යයෙන්ම දන්වැල් මැනුමක ප්‍රැක්ටිකල් එකක් ගොඩක් දුරට යෙදෙනවා. එතකොට ඒක තියෙන්නේ ලොකු පන්ති කාමරයක් ඇතුලේ යම් තැන්වල ලක්ෂ ටිකක් ලකුණු කරලා තියෙනවා. ඒ ලක්ෂ ටික තමයි අපිට මනින්න තියෙන්නේ. අපි මේ වෙලාවේ මනින්නේ. අපි දැන් ස්ටුඩියෝ එක ඇතුලේ ඉන්නේ. අපි මේ වෙලාවේ මනින්න ළමයි මේසයක් උඩ ලකුණු කරපු ලක්ෂ ටිකක් තියෙනවා. උතුර ඒ අදාළ ලක්ෂ ටික අන්න ඒ ටික තමයි අපි අද දවසේ මනින්නේ. එතකොට ඒක අපි පරිමාණයට ශේෂසටහනක් අදින්න ඕනේ. ශේෂසටහන බලාගෙන අපි සැලැස්මක් අදින්න ඕනේ. ඒ ටික අදිනදී චුට්ටක් බලමු අපි. මම ලියන ගමන් ඒ ටික හදලා පෙන්නන්නම්. එහෙනම් අපි යමු අපේ ප්‍රැක්ටිකල් එකේ දන්වැල් මැනුම මනින්ද. ඔයාලට මේ ඔය විදියට පොළවේ ලක්ෂ ටිකක් ලකුණු කරලා උතුර කියලා ලකුණු කරලා දෙයි. ඒතර අපි යන්න ඕනේ උතුර කියලා ලකුණු කරලා තියෙන පැත්තට. අපි මෙන්න මේ දිශාවට තමයි අපි යන්න ඕනේ. උතුර කියන පැත්ත බලාගෙන අපි මේ කොළේ තියලා තියෙන්නේ. අන්න ඒ කොළේ තියලා තියෙන පැත්තට තමයි අපි යන්න ඕනේ. හරි. එතකොට ඔහොම තියලා අපි මෙන්න මේ විදිහට අපේ ප්‍රධාන දන්වැල් රේඛාව කියන්නේ දිග ටේප් එකක් වට හම්බෙයි. ඒක අපි දාන්න ඕනේ මේක ප්‍රධාන දන්වැල් රේඛාව විදිහට. ඒතර ප්‍රධාන දන්වැල් රේඛාව අපි දාන්නේ දිගම ලක්ෂ දෙකක් අතර. මෙතන දිගම ලක්ෂ දෙක ඉන්නේ මෙතනයි නෙමෙයි. නේද? මෙතනයි මෙතනත් නෙමෙයි දිගම ලක්ෂ දෙක ඉන්නේ මෙතනයි මෙන්න මෙතනයි අතර. එහෙනම් අපි කෙලින්ම ප්‍රධාන දන්වැල් රේඛාව මෙන්න මෙහෙම දාගන්නවා. මීටර පැත්ත බලලා දාන්න ඕනේ. මේ මීටර කියලා මෙතන ගහලා තිනවා. මීටර කියන පැත්ත දාන්න ඕනේ. හරි. මීටර කියන පැත්ත එහෙම දාගෙන ඔයාලට මේකට උදව්වට කෙනෙක් හම්බ වෙනවා. ඒතර මේකේ බිඳුව කියන්නේ මේ කොක්කි කෙලවර. මේ කොක්කි කෙලවර තමයි බිඳුව කියන්නේ. ඒතර ලක්ෂයට වාලා තියලා මේ විදියට අදාළ ලක්ෂ පටන් ගන්න තැනින්ම තියලා අපි මේ විදියට ප්‍රධාන දන්වැල් රේඛාව මෙහෙම කෙලවරටම දාගන්න. මම මෙහෙම නිකන් තියා ගන්නවා. දැන් මට මෙතෙන්දී උදව් කරන්න කවුරුත් නිසා මම මෙහෙම තියා ගන්නවා. මොන ප්‍රධාන දන්වැල් රේඛාව. ඒතර මෙතෙන්ට එනකොට හරියටම අපි මෙතන මිනුම ගමු 80ක් තියෙනවා. 80යි කියලා කියන්නේ සෙන්ටිමීටර 80ක් තියෙනවා. රයිට්. ඔන්න ප්‍රධාන දන්වැල් රේඛාව හරි. ඒක අපි දැන් ඔයාලට මීටර ලොකු ඉඩ කඩක මේක හම්බ වෙනවා. ඒක අපි මෙන්න මෙතන ලියන්න ඕනේ. ඒක අපි ලියන්න ඕනේ ශේෂ සටහනේ මෙන්න මේ විදිහට. රෝමත් දැම්මා. මේ වගේ පොඩි ඩොට් ටිකක් තියාගත් මේ වගේ කැලි එකක් දාගත්තා. ඊට පස්සේ ආයෙ මෙතනින් අපි රෝමත් දැම්මා. නේද? මතකනේ ශේෂ සටහන්. ඔන්න දාගත්තා. මෙතනින් මේ විදිහට ඉරි දෙක ගහගත්තා. රයිට්. මේ පොත වලට මේ ටියුට් එක වලට හම්බ වෙනවා. මේකේ අපි මෙතන කොහොමද දාගන්නේ බිඳුව. ඒක අපි මෙහෙම තිතක් තියාගත්තම ඇති. උඩ අපිට වැටුනේ දශම, ඒ කියන්නේ මීටර වලින් 0.8යි. ඒතර අපි මෙතන ලියනවා 0.8යි දශම ස්ථාන දෙකකින් ලියන්න ඕනේ 0.8යි කියලා ලියනවා. රයිට්. ඒක එකක්. ඔන්න අපි ප්‍රධාන දන්වැල් රේඛාවේ මිනුම අරගෙන මෙතන පේන්නේ නැත්නම් ඔන්න මම උඩින් ලියන්න. උඩින් ලියන එක වැරදි. ලියන්න ඕනේ මේක ඇතුලේ. මේ ඇතුලේ තියෙන එක මම ලිව්වේ. මේ ඇතුලේ ලියන්න ඕනේ 0.8යි කියලා. 8යි බිඳුවයි. දශම ස්ථාන දෙකකින් ලියන්න ඕනේ. රයිට්. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අපේ පොඩි ටේප් එක අරගෙන අපිට මේකටත් උදව්වට කෙනෙක් හම් වෙනවා. පොඩි ටේප් එක අරගෙන මේකේ බිඳුව පැත්ත අපි අල්ලන්න ඕනේ අපේ අදාළ ලක්ෂයට. මේ බිඳුව කියන පැත්ත අල්ලන්න ඕනේ අදාළ ලක්ෂයට මෙන්න මේ විදිහට. මෙතන අපේ අදාළ ලක්ෂය මේකට දැන් අපි මෙතන මට පොඩි හින්දා මම මෙහෙම මැනගන්න පුළුවන්. නැත්තම් ඔයාලට කෙනෙක් හම් වෙනවා මේ පැත්තෙන් අල්ලගන්න. මෙහෙම අල්ලගෙන සුජුකෝණී අනුලම්බයක් ගන්න හදන්නේ. ඒතර අපි සුජුකෝණී අනුලම්බය ගන්න ඔයාලට මතකද? මෙන්න මෙහෙම දෙපැත්තට යවලා. රයිට්. මෙන්න මෙහෙම අපි මේක දෙපැත්තට යවන්න ඕනේ. දෙපැත්තට යවද්දී ඔයාලට පේනවා අපි මේකේ ගන්නේ මේ ප්‍රධාන දන්වැලේ මේ කෙලවරට තමයි මිනුම ගන්න. ඒතර ඔයාලට පේනද මෙතන එනවා 20යි. ඒ කියන්නේ මේක අපි මෙතනදී අපි මීටර වලින් ගන්න සෙන්ටිමීටර වලින් ගන්නේ. සෙන්ටිමීටර 20යි මෙතනට එද්දි මෙන්න මෙතන 19යි. බලන්න මේ යට තියෙන ප්‍රධාන දන්වැල් රේඛාවේ කෙලවරත් එක්ක අඩු වෙන තැන. මෙහෙට එද්දි වැඩි වෙනවා. ඔයාලට පේනද මේ? මෙහෙට එද්දි මෙහෙට ගද්දි වැඩි වෙනවා. දැන් 20යි. මේ දැන් මෙතනදී 20 වුණා. රයිට්. එහෙට එද්දි වැඩි වෙනවා. අපිට ඕනේ අඩුමගේ ගන්න. ඒතර අපි දෙපැත්තට මේක හොලවලා බලනවා. දෙපැත්තට අපි හොලවලා බලනවා කොහොමද අඩුමගේ එන්නේ කියලා. මෙතෙන්ට එද්දි එනවා ළමයි අපිට 19ක් වගේ එනවා. මේ හරියටම 19ක් එනවා. මෙහෙට එද්දි 18යි දශම ගාණක් එනවා. තව යමු 18.8ක් වගේ එනවා. ආයෙ මෙහෙට 19. ඔන්න වැඩි වෙනවා. බෑ. එහෙනම් වැඩි වෙන පැත්තට යන්න බෑ. වැඩි වෙන්නේ නැතුව ඉන්න ඕනේ. රයිට්. ආයෙ මෙතෙන්ට ගෙනාවා. ඔන්න ඔහම දෙපැත්තට හොලවලා බලනවා. දෙපැත්තට හොලවලා බලනවා. රයිට්.
මෙන්න මෙතන තමයි අඩුම වෙන තැන. එහෙනම් අපි මෙතන නම් අඩුම වෙන තැන ඔන්න උතන අපි ලකුණක් දාගත්තා. මේක අපි මීටර වලින් ලියන්න. දැන් මට එන්නේ මෙතන සෙන්ටිමීටර පොඩි අගයක්. කියන්නේ මීටර වලින් ගත්තත් පොඩි අගයක් එන්නේ. මෙතන එනවා මේ පැත්තේ නම් මීටර 0.0 මෙතන 10යිනේ. මෙතෙන් දෙද්දි 19යි. හරිද? ඒතර 18යි දශම, ඒ කියන්නේ 18යි කියන්නේ සෙන්ටිමීටර 18යි හරියට වෙනවා 8ක් 18.8ක්. ඒතර අපි ඒක මීටර කරලා ලියන්නේ 0.8යි. ඒතර ආසන්න වශයෙන් 0.1යි. ඒක අපි ලියන්නේ ආසන්න වශයෙන් 0.19ක් කියලා ලියුවනම් හරි. 1.9ක් ආසන්න වශයෙන් ඒ කියන්නේ දශම ස්ථානාගයට වටේට ලියුවාම 0.19යි උත්තරය. ඒතර තව අපි එකක් ගන්න ඕනේ. දැන් මෙතනනේ අගය ගත්තේ. මේ පැත්තෙන් මේ බලන්න මේ ප්‍රධාන දන්වැලේ ඉඳලා කොච්චර දුරක් අපි ආවද මෙතෙන්ට. ওই මිනුම් දෙකම දාන්න ඕනේ. මම එතකොට ඔහොමම මේ මිනුම් ටික ඔන්න අපි මෙන්න මේ විදිහට ඒක අපි ලකුණු කරගන්නවා. ප්‍රධාන දන්වැල දිගේ එනවා මීටර් මෙතන 0.2යි 0.3යි 0.4යි 5.2යි. මෙතන ප්‍රධාන දන්වැල දිගේ එනවා 0.52යි. රයිට්. ඒතර මෙහෙටනේ යන්නේ. මෙහෙට යනවා මෙහෙම තියෙද්දි මේ අතර යන්නේ. මේ පැත්තට යන්නේ. ඔන්න අදාළ ලක්ෂයට යනවා. ලක්ෂයට දුර අපිට ආව මෙතන 0.19ක්. ඔන්න අපි ඒක දාගත්තා මේ විදිහට. මම හිතනවා පැහැදිලි ඇති. මේ තියෙන ප්‍රධාන දන්වැලේ මෙතිනම් මෙතෙන්ට දුර, මේ තියෙන අපි අර මැනගත්ත දුර මේ දුර. හරි. ඊළඟට අපි කරන්නේ මෙතන ලක්ෂණ මිනුමක් ගන්නවා. මෙන්න මෙතන තියෙන ලක්ෂණ මිනුමක් ගන්න හදන්නේ. ඒතර මෙතන තියෙන ලක්ෂණ මිනුමක් ගන්නකොට අපිට කෙලින්ම ගන්න බෑ. මෙහෙම කෙලින්ම ගන්න බෑ. හේතුව තමයි මෙතන බාධකයක් තියෙනවා. අපිට මේකට ගන්න වෙන්නේ මෙන්න මේ විදිහට ඇල අනුලම්බ දෙකක්. ඇල අනුලම්බයක් ගන්නේ මෙතන ඉඳලා ඔයා කැමති තැනකට මිනුමක් ගන්නවා. මෙතන ඔයා මෙහෙම ඇල කරලා ඔයා කැමති තැනකට. මම ප්‍රධාන දන්වැල දිගේ මෙතන ගන්නවා මම 15 වෙදී මට මේ පැත්තට එනවා 26යි කියලා. මෙහෙට 26යි. එහෙනම් මම මේ මිනුම් දෙක ලියනවා මෙහෙම. 15 වෙදී කියන්නේ මෙතන ලියනවා 0.15යි. රයිට්. ඔහම ඇලාලු ලම්බේ දිග මේ අතර දිගෙනවා 26ක්. මෙතන 26ක් කියලා කියන්නේ සෙන්ටිමීටර වලින්. එහෙනම් 0.26යි. රයිට්. ඊළඟට තව මේ විදිහටම ඇලාලු ලම්බයක් ගන්නවා මම මේ පැත්තට ටිකක් දුරට ඒක ගන්නම්. හරිද? මෙතන ප්‍රධාන දන්වැලේ 50 කියන තැනට අපි අරන් බලමු. ප්‍රධාන දන්වැලේ 50 කියන තැනට ගත්තොත් අපිට හරියට වෙනවා 0.5යි 33යි කියලා. මෙතන 0.5යි මෙතන 0.5යි. ඒක අපි තව චුට්ටක් එහාට ගමු. මෙතන මේ අපිට ලියා ගන්න ටිකක් අපහසු වෙනවා. අපි ටිකක් ඈතට ගමු. 0.6ට ගමු. 0.6ට එනවා හරියටම 0.6ට හරියටම 40ක් එනවා. රයිට්. එහෙනම් මෙතන මම ලියනවා 0.6යි. මෙහෙම ගන්නවා කීයක්ද? 40යි. 0.4යි 0යි. දැන් ඔයාට 1.2යි ගණන් මීටර ගණන් එනවා. දශම ගණන් එනවා. අපි මේ පොඩි ඉඩක් මන් නිසා ඔන්න විදිහට අපිට පුළුවන් ෂේස් සටහන අඳින්න. අපි ඊළඟට මෙයාට අදාළව බිම් සැලැස්ම අඳිද්දී අපිට කියනවා ළමයි මේකෙදී මෙන්න මෙතන සැලැස්ම අඳින්නලු 100 පරිමාණයෙන්. 100 පරිමාණය ගන්න කියලා කියන්නේ ඒ කියන්නේ අපේ චිත්‍රයේ 1 සෙන්ටිමීටරයක් අපේ ඇත්ත දුර 100යි සෙන්ටිමීටර කියලා සලකන්නලු. ඔන්න ඕක තමයි කියන්නේ ඉතින්. හරිද? එක අණු 100 කියන්නේ 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර් 100ක් වෙන්නන කියලා කියන්නේ. එතකොට මේකේ මේ ඔක්කොම තියෙන මීටර්නේ. මම මේක මීටර වලින් හදා ගන්නම්. එතකොට මේකේ කියනවා 1 සෙන්ටිමීටරයක් කියන්නේ මේක මීටර වලට හදාගත්තාම 1යි මීටර. මේක 1යි මීටර නිරූපණයට අපිට චිත්‍රයේ දුර සෙන්ටිමීටර එකක් අඳින්න වෙනවා. 1 සෙන්ටිමීටරයකට සෙන්ටිමීටර 100යි නම් සෙන්ටිමීටර 100ක් කියන්නේ මීටර එකකිනේ. මීටර එකකට සෙන්ටිමීටර එකක් අඳින්න වෙනවා. මීටර එකක් ඇත්ත දුර නිරූපණය සෙන්ටිමීටර එකක් අඳින්න වෙනවා. එහෙනම් දැන් අපිට මෙතන මෙතෙන්ට
මේ බලන්න මෙතන ඉඳන් මෙතන දැන් මේක චූටියට එන්නේ මොකද හේතුව මං මනින දුරවල් පොඩි නිසා. මේ සම්පූර්ණම අගය 0.8යිනේ. ඒතර මේ සම්පූර්ණ දුර 0.8යි නම් අපි ඒක සෙන්ටිමීටර වල හරව ගන්න 0.8 ගුණ කරනවා 1 සෙන්ටිමීටර වලින්. ඒතර මට ඒක නිරූපණයට 0.8 සෙන්ටිමීටර ඕනේ. 0.8 සෙන්ටිමීටර ඕනේ. ඊළඟට මේ විදිහට හැම එකක්ම අපි හදා ගන්නවා. නිකන් හිතන්නකෝ මෙහෙම ඇත්තටම මට ආවේ 0.8 නෙමෙයි. මම ඒක පොඩ්ඩක් වෙනස් කර ගන්නවා. මට මෙතන චූටි සිතීමක් වෙන නිසා. හරිද? චූටි සිතීමක් වෙන නිසා මම ඒක වෙනස් කර ගන්නවා මේ විදිහට. මම හදා ගන්නවා ආවේ 0.8 නෙමෙයි. මට ආවේ 2.8. 2.8 නම් ආවේ 2.8 නම් ආයි මම ඒක ගත්තේ හිතලා. නිකම් බොරුවට 0.8 වෙනකොට 2.8ක් දාගත්තා. ඇත්තටම ඔයා මැන්නාම 2.8ක් විතර එනවා. 2.8 ගුණ කරනවා 1 සෙන්ටිමීටර වලින්. එතකොට එනවාට 2.8 සෙන්ටිමීටර. එහෙනම් අපි මීටර 2.8ක් නිරූපණයට සෙන්ටිමීටර 2.8ක් අඳින්න ඕනේ. එහෙනම් මට තියෙන්නේ මම එකින් එක ඇඳගෙන යන්නම්. මට තියෙන්නේ මෙන්න මේ විදිහට අපේ කෝඩු අරගෙන ඒත් එන්නේ පොඩි යගයක් හරිද? 2.8ක් මෙන්න මෙහෙම අඳින්න තියෙන්නේ. ඔන්න 2.8ක් යන්න. අපි මේ සිතියම් අඳිනවා ඇඳලා තියෙන්නේ 2.8ක රේඛාවක් ඇඳ. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට දුර තමයි ඔය ඇඳේ. ඊළඟට හරිද? ඊළඟට මෙතන අපි ආය 0.5දී 0.5 දෙකේදී 19ක් හැරලා තියෙනවනේ. රයිට්. එහෙනම් අපි හදා ගන්නවා මෙතන 0.5 දෙකේදී නෙමෙයි 1.5දී තමයි හැරුණේ. එහෙනම් 1.5 සෙන්ටිමීටර වලින් කරනවා. අපි සෙන්ටිමීටර එකකින් ගුණ කරනවා. 0.5යි 1.5යි සෙන්ටිමීටර එනවා. එහෙනම් 1.5යි. මෙතනින් 1.5ක් මනිනවා. ඔන්න 1.5කදී 1.5කදී මේ පැත්තට ගිහලා තිනවා 1.19ක්. එහෙනම් 1.19ක් 0.9 නෙමෙයි 1.19ක් හදා ගන්නවා. ඒකත් සෙන්ටිමීටර එකකින් ගුණාම 1.19 සෙන්ටිමීටර. එහෙනම් මේ පැත්තට අපි මේක මනිද්දි මේ පැත්තට හරියටම අංශක 90 තියන්න ඕනේ. ඒතර අපිට මේකට විහිත් චතුරස්‍රයක් පාවිච්චි කරා නම් හරි. මේ පැත්තට 1.19. ඒ කියන්නේ 1.2කට ආසන්න ගාණක් මැන ගත්තා නම් හරි. ඔන්න ඔය විදිහට අපිට එනවා. එහෙනම් මෙතන අපි යා කරනවා. ඊට පස්සේ මෙතන යා කරගත්තා මේ පැත්ත අපි ඇඳලා ඉවරයි. ඊළඟට මෙතන තියෙන්නේ ඇලානු ලම්බය ඇඳ ගන්න. හරි. ඇලානු ලම්බය ඇඳ ගන්න මේ අදාළ දුරවල් අරගෙන ඇලානු ලම්බය ඇඳ ගන්න පුළුවන්. රයිට්. එතකොට මම මේ වීඩියෝ එක අවසානයේ ඇලානු ලම්බ අඳින විදිහ ඔයාලට දාන්නම්. මෙන්න මෙහෙම කපලා ඉවරලා යද්දාලා තැන ඇලානු ලම්බේ අඳින්න පුළුවන්. ඊට අමතරව ඔයාලා මේකේ ලකුණු කළ යුත්තේ උතුර ලකුණු කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ උතුර අනිවාර්යෙන් මේකේ ලකුණු කරන්න ඕනේ. ඒ වගේම තමයි මේකේ පරිමාණය 1/100 කියන එක මේකේ දක්වන්න ඕනේ, සඳහන් කරන්න ඕනේ. ඔන්න ඔය විදිහට තමයි ප්‍රධාන වශයෙන් මේකේ දාන්න තියෙන්නේ. රයිට්. එහෙනම් ඔය තියෙන්නේ මූලික වශයෙන් දන්වැල් මැනුව මනින විදිහ. එතකොට මම ඔයාලට මේ වීඩියෝ එකේම අවසානයේට මම ස්පීඩ් ඩිවිෂන් එකේදී දන්වැල් මැනුමට අදාළ වෙන මිනුම් ටික ගන්න විදිහ, ඊපස්සේ ඒවා අඳින විදිහ, සිතියමක් අඳින විදිහ, ඒ හැමදේම තියරි පාර්ට් එක මතක් වෙන්න මම මේ වීඩියෝ එකේ අවසානයේට ඔයාලට පොඩි වීඩියෝ එකක් දානවා. ඒ වීඩියෝ එක බලන්න. ඒකේ තියරි පාර්ට් එකක් තියෙන්නේ. ඒකත් පුරුදු වෙන්න. ඒක ඇඳලා බලන්න. ඒකේ සිතියම අඳින්න. ඇඳලා ඔයාලා ප්‍රැක්ටිකල් කරන්න එන්න. අපි මේවා ප්‍රැක්ටිකල් වලින් කරලා බලමු. මේවා අනිවාර්යෙන් කරලා බැලිය යුතුයි. ඔයාලට යන වෙලාව ඔයාලා තීරණය කළ යුතුයි. එහෙනම් අපි ප්‍රැක්ටිකල් වලින් හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා. අපි තව ප්‍රැක්ටිකල් එකකින් හම්බෙමු.